මම දැන් දවස් දෙකකට විතර ඉස්සෙල්ලා ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා ලෝකයේ තියෙන හොඳම AI මොඩල් එක. එහෙම නැත්නම් Claude Fable 5 ගැන. ඉතින් නමුත් අවාසනාවන්ත ලෙස ඊයේ දවසේ ඇතුළත මේක බෑන් කරන්න කියලා නියෝගයක් ඇවිල්ලා තියෙනවා US ගවර්න්මන්ට් එකෙන්. එහෙම නැත්නම් Trump ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙන් Anthropic එකට. ඉතින් මේ හින්දා අපි දැන් කාටවත් මේ Fable 5වත් Mythosවත් access නැහැ. නමුත් ඒගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන දේ තමයි තව ටික දවසකින් මේක රීස්ටෝර් කරනවා. ඒක US සිටිසන්ලාට විතරක් ඇක්සස් කරන්න පුළුවන් වෙන විදියට. ඉතින් මේක ඊටමත් අවාසනාවන්ත තත්ත්වයක් කියලා සලකන්න පුළුවන්. එතන අපිට වුණත් නෙවෙයි US වල වැඩ කරන අපි හිතන්නකෝ H1 වීසා එකක් ඔයගොල්ලෝ අරගෙන වැඩ කරනවා කියලා. ඒගොල්ලන්ටවත් සහ Anthropic සමාගම ඇතුලේ වැඩ කරන US සිටිසන් නොවන කට්ටියටවත් මේකට ඇක්සස් දෙන්න බෑ කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේක තමයි මේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ software එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ වගේ මොඩල් එකක් කියන්නේ piece of software කියන්නේ software කෙනෙක් තමයි අපි මේක පාවිච්චි කරන්නේ. ඒ වගේ දෙයක් software එකක් හැටියට සලකන්නේ නැතුව national security asset එකක් හැටියට සලකලා මේ වගේ බෑනින් එකක් ආපු. ඉතින් මේක ඇත්තටම ලෝකයේ කියන්නේ මට හිතෙන හැටියට පෙරලියක් වුණ එහෙම නැත්නම් ඉතාමත් විශේෂ වෙනසක් වුණ ප්‍රථම අවස්ථාවක්. ඉතින් මේක තමයි දැන් තියෙන තත්ත්වය. අපි කාටවත් Fable 5 වලටවත් Mythos වලටවත් access නැහැ. Mythos නම් අපිට කොහොමවත් access තිබුණේ නැහැ ඉස්සෙල්ලා. ඒ selected companies වලට විතරයි මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් අපි ගිහලා බලමු මේකට මුල් වුණ හේතු මොනවද? ඇයි US government එක මේ වගේ තීරණයක් අරගෙන ලෝකේ තියෙන හොඳම මොඩල් එක අපිට access කරගන්න බැරි වෙන විදිහට මේක බෑන් කරේ ඇයි කියලා. මේ තියෙන්නේ US ගවර්න්මන්ට් එකෙන් දාපු ඇත්තට මේක මේ US ගවර්න්මන්ට් එකෙන් ඇත්තටම මේ Anthropic ආයතනය විසින් දාපු official tweet එක එහෙම නැත්නම් expost එක. The US government citing national security authorities has issued an export control directive to suspend all access to Fable 5 and Mythos 5 by any foreign national whether inside or outside the United States. ඉතින් මේක මම ඉස්සෙල්ලා කිව්ව කාරණේ තමයි හරි including foreign national and Anthropic employees. ඉතින් මේ කාටවත් මේ access දෙන්න බෑ කියලා මේගොල්ලෝ දාලා තියෙනවා. හරි. ඉතින් මේක ඇත්තටම කියලා මේකේ වැදගත්කම තියෙන්නේ මෙන්න මේක. citing national security authorities. මේක security concern එකක් විදිහට තමයි සලකලා තමයි මේ access එක මේක නැති කරන්න කියලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා Mythos 5, ඒ කියන්නේ Mythos 5 preview එක ඇවිල්ලා ඒගොල්ලෝ කාටවත් access දුන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම ගොඩක් cyber security වලට related model එකක් ඒක. ඒක offensive හැටියට පාවිච්චි කරන්න පුළුවන්, defensive හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒතන නමුත් offensive හැටියට පාවිච්චි කරොත් එහෙම ලෝකේ තියෙන ගොඩක් systems break කරන්න එකේ හැකියාව තියෙනවා. ඒක තමයි Mythos 5 එකේ ආවේ. නමුත් Mythos 5 අපිට access තිබුණේ නැහැ. නමුත් මේගොල්ලෝ Fable 5 මගේ ඉස්සලා වීඩියෝ එක බලන්න ඕක බැලුවේ නැත්තම් Fable 5 කියන්නේ Mythos 5 class එකේම Mythos class එකේ අපු අලුත්ම model එක. ඉතින් මේකත් security concern එකක් තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ දවස් දෙක තුනකට පස්සේ මේක open කරලා තිබිලා මේ විදියට අයින් කරේ. ඉතින් මේක ඇත්තටම මේ තියෙන්නේ Anthropic ලගේ අනිත් එක statement of the US government directive to suspend access to Fable 5 and Mythos 5. හරි. මේකේ තියෙන access to all other Anthropic models will not be affected. අනිත් ඒවාට කියන්නේ Opus 4.8 වගේ වට Opus class එකේ කිසිම දෙයකට මේකේ impact එකක් නැහැ. Mythos class එකේ models ටික තමයි මේ විදියට අපි ඒගොල්ලෝ අයින් කරලා තියෙන්නේ. ඉතින් මේකේ මෙන්න මේක කියන මෙන්න මේ කාරණය. මෙතන තියෙනවා මෙන්න මේ become aware of method of bypassing or jailbreak. මේක jailbreak කරයි කියලා හිතලා තමයි මේගොල්ලෝ access නැති කරලා තියෙන්නේ. ඉතින් ඇත්තට මෙන්න මේක තමයි මේකේ තියෙන විශේෂම කාරණේ. ඉතින් jailbreak කරන්න පුළුවන් ඕනෑම model එකක්. හරි. අපි දැන් ගත්තොත් එහෙම මේ මගේ තියෙනවා ආටිකල් එකක්. මේකත් මේ expost එකක්මයි මේ Pini the Liberator. ඉතින් මෙයා ඇත්තටම ගොඩක් මේ jailbreaking AI models jailbreak කරන එක්කෙනෙක්. ඉතින් එයා මේ Fable 5 උනත් jailbreak කරලා තියෙනවා. ඉතින් මේක මේ අර ඔයගොල්ලෝ දන්නේ සාමාන්‍ය අපි cyber security ගැන කතා කරනකොට ලෝකේ කිසිම system එකක් නැහැ 100% secure. එහෙම කරන්න බෑ. හරි පුළුවන් අපිට deterrent එකක් දාන්න. එහෙම නැත්නම් අපි ඒක hack කරන්න එහෙම නැත්නම් ඒ තියෙන කාලය පමා කරන්න විතරයි පුළුවන්. එහෙම නැත්නම් 100% secure system එකක් නැහැ. ඉතින් මේක පවා jailbreak කරලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේකේ තියෙන මූලිකම කාරණේ. ඉතින් ඇත්තටම මෙන්න මේ තව ආටිකල් එකක් තියෙනවා මේ X එකේම
Amazon CEO Andy Jassy was among the tech leaders. ඒ කියන්නේ මේගොල්ලන්ගේ මේ උපදෙස් මත තමයි මේ Trump administration එක මේක බෑන් කරලා තියෙන්නේ. ඉතින් මේ අතර මේ ඒ වගේ තව කට්ටිය ඇති මේ මෙයාගේ ආටිකල් එක තමයි එළියට ආවේ. මෙයා මේ Amazon CEO මේක ප්‍රෙෂර් කළා කියලා මේක බෑන් කරා. ඉතින් මේක ඇත්තට දැන් මේ දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. අපි මේ ගොඩක් ආදරය කරන AI පවා. ඉතින් ඒ වගේ තත්වයකට ගිහිල්ලා තියෙනවා. බලමු දැන් මේක මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නුවා. හරි මේ ආටිකල් මේ ලින්ක්ස් ටික මම දාන්නම් ඔයගොල්ලන්ට වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතනත් මේ කියන්නේ මෙන්න මේ jail break ප්‍රශ්නයම තමයි. හරි. jail break research and question was done by researcher at Amazon. මේ Amazon එකෙන් පැත්තෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ කියලා ගොඩක් කට්ටිය කියන්නේ. මේ pressure එක මේ US government එකට US government directive එකක් දුන්නා මේ models ටිකට ඔක්කොම ban කරන්න කියලා. ඉතින් මේකෙන් තියෙන implication එක මොකද්ද? සහ මේකෙන් තියෙන impact එක මොකද්ද? ඒක ඉතාමත් විශාල impact එකක් තියෙනවා. දැන් හිතන්න ඕගොල්ලෝ මේ Fable 5 වගේ එකක් use කරලා මොකක් හරි automation එකක් run කරලා තියෙනවා නම් මේක immediately ඒක කිසිම දැනුම් දීමකින් තොරව තමයි මේක නතර කළේ. ඔයගොල්ලන්ගේ automations ටික ආයෙ model එක change කරනකම් එහෙම් පිටිම නතර වෙනවා. ඉතින් මේ වගේ ඉතින් ඇත්තටම දැන් මම වුණත් මගේ ආයතනයේ වුණත් ඇත්තටම AI automations ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් වුණාම මේක දරා ගන්න බෑ consumers-ලාට. ඉතින් මේක ඇත්තටම කොහොම Anthropic දරා ගන්නද කියන කියන්න බෑ. සමහරු කියනවා මේක ආයේ මේගොල්ලෝ රීස්ටෝක් කරයි කියලා යම් කිසි රෙගියුලේෂන් තත්ත්වයක් යටතේ. නමුත් දැනට තියෙන තත්ත්වය මේක තමයි. දැනට නම් ඔක්කොටම බෑන් කරලා තියෙනවා. නමුත් හෙට අනිද්දා US සිටිසන්ලාට ඕපන් කරනවා කියලා තමයි එන නිවුස් වල හැටියට තියෙන්නේ. ඉතින් මේක තමයි දැන් තියෙන තාත්තේ. ඉතින් මේකෙන් ඊළඟට ගොඩක් ඇත්තටම දැන් මම ආටිකල්ස් එකම කියවුවා එකේ ගොඩක් කට්ටිය එන්කරේජ් වෙනවා මේ ලෝකල් මොඩල්ස් වලටම යන්න. දැන් හිතන්න ඔයා ලෝකල් මොඩල් එකක් අරගෙන ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇතුලේ ඔයාගේ හાર્ඩ්වෙයාර් වල විතරක් නම් රන් කරන්නේ. ඔයාට කැමති විදිහට ඒක ෆයින් ටියුන් කරගන්න පුළුවන්. සහ ඔයගොල්ලන්ට කැමති විදිහට පාලනය කරගන්න පුළුවන්. සහ කාටවත් ඒක බෑන් කරන්න බෑ. ඉතින් අපිට ඇත්තටම ඔයගොල්ලෝ දන්නා දැන් DeepSeek වගේ මොඩල් උනත් ඔයගොල්ලන් ලෝකලි රන් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මෙන්න මේ කාරණේ හින්දා කියන්නේ මේ වගේ මේ AI දේශපාලනීකරණය වෙන්න ගියොත් එහෙම ගොඩක් කට්ටිය ලෝකල් මොඩල්ස් වලට ගිහිල්ලා තමන්ගේ වැඩ කටයුතු ටික කරගනී කියලා ඉස්සරහට. ඉතින් මේක තමයි තියෙන අලුත්ම තත්ත්වය. මම ඔයගොල්ලන්ට මේ තත්ත්වය වෙනසක් වුණොත් එහෙම ආයේ ඒ නිවුස් එකත් අරගෙන එන්නම්. එහෙනම් අපි හම්බෙමු දැන් Fable 5 නෑ අවසානාවන්ත ලෙස අපිට Opus 4.8 එක තමයි දැන්ට තියෙන හොඳ මොඩල් එක හැටියට පාවිච්චි කරන්න තියෙන්නේ Claude වල. එහෙම නැත්නම් GPT 5.5. ඉතින් මේ දෙකෙන් අපිට සැනසෙන්න වෙන මේ අවස්ථාවේදී අපිට තියෙන කියන්නේ hosted models හැටියට. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් මම මගේ channel එකෙත් ගොඩක්ම කියලා දීලා තියෙනවා කොහොමද local models පාවිච්චි කරන්න කියලා. ඉතින් දැන් මම හිතන්නේ දැන් තමයි කාලය හොඳ අපි local models වලට switch වෙන්න.